ආයතනයක සිදුවෙච්ච සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සම්බන්ධව මේ ගැහැණු ළමයාට ඒක විතර කසාද බැඳපු පිරිමි කෙනෙක් කරදර කරනවා යාළු වෙන්න කියන දේ. ඒ වයිෆ් මේගොල්ලෝ තර්ජනය කරලා තියෙනවා මේ සම්බන්ධය නවත්තන්න. එහෙම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමෝම වර්කටෙක් YouTube channel එකට. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න යන්නේ ආයතනයක සිද්ධ වෙච්ච ඇත්තම කතාවක් ගැන. ඒ තමයි ආයතනයක සිදුවෙච්ච සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සම්බන්ධව. ඉතින් ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා මගේ යාළුවන්ට මම ආරාධනා කරනවා මේ වෙනකන් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපේ වර්කටෙක් TikTok channel එක follow කරලා නැත්නම් follow කරන්න කියලා. දවසක් මට HR මැනේජර් කතා කරලා කියනවා මිනිස්සෙක්ව අයින් කරන්න කියලා. ඉතින් කිසිම සාකච්ඡාවක් නැහැ, කිසිම පරීක්ෂණයක් නැහැ, කෙලින්ම තීරණය. ඉතින් මම ඒ වෙද්දි මානව සම්පත් විධායක නිලධාරියෙක් විදිහට කටයුතු කරන කාලේ ඉතින් මට හිතුණා මේ තීරණය වැරදි කියන දේ. ඉතින් මම අහනවා මොකද්ද හේතුව? ඉතින් හේතුව ඇහුවට පස්සේ ඔන්න HR මැනේජර් කැබින් එකේ ඉඳගෙන ඉන්නවා අම්මා කෙනෙක් සහ දුවේ. දෙන්නම ආයතනයේ සේවය කරන සේවකයෝ. ඉතින් හේතුව විදිහට මට කියන්නේ මේ ගැහැණු ළමයාට, ඒ කියන්නේ අවුරුදු 19ක විතර ගැහැණු ළමයෙක් ඉන්නේ. ගැහැණු ළමයාට අවුරුදු 30ක විතර කසාද බැඳපු පිරිමි කෙනෙක් කරදර කරනවා යාළු වෙන්න කියන දේ. ප්‍රශ්න බරපතලයි, ඒ වගේම සංවේදී. හැබැයි හරියට තොරතුරු දන්නේ නැතුව, හරියට දේවල් හොයන්න බලන්නේ නැතුව අපිට තීරණයක් ගන්න බෑ. ඉතින් ඒ නිසාම මම ඔන්න ඒ ළමයාගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. ඉතින් ප්‍රශ්න කරද්දී තියෙන දේ තමයි ඒ දරුවගෙන් අහන හැම ප්‍රශ්නෙටම අම්මා තමයි පැන පැන උත්තර දෙන්නේ. ඉතින් මම කාරුණිකව අම්මව පැත්තකට වෙන්න කියලා ඔන්න මම ප්‍රශ්න කරන්න ගන්නවා. ඉතින් ප්‍රශ්න කරද්දී තමයි හොඳම දේවල් ටික එළියට එන්නේ. ඉතින් ඒ ළමයාව, ඒ ගෑනු ළමයාව සහ අම්මව ආයතනයට සේවයට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ කියන සේවකයා. ඉතින් ඒ සේවකයා කසාද බැඳලා කියලා අම්මත් දන්නවා, දුවත් දන්නවා. හැබැයි අම්මගේ ආශිර්වාදය මත මේ දරුවා සහ ඒ කසාද බැඳපු පිරිමි කෙනා සම්බන්ධතාවයක් පටන් අරගෙන තියෙනවා. ප්‍රශ්නේ එළියට එන්නේ මේ සම්බන්ධතාවයේ ඒ පිරිමි කෙනාගේ බිරිඳට නැත්නම් වයිෆ්ට ආරංචි වුණාට පස්සේ. ඉතින් ඒ ආරංචි වුණාට පස්සේ ඒ වයිෆ් මේගොල්ලෝ තර්ජනය කරලා තියෙනවා මේ සම්බන්ධය නවත්තන්න. එහෙම නැත්නම් නීති ක්‍රියාමාර්ග ගන්නවා සහ ආයතනයට ඇවිල්ලා පැමිණිලි කරනවා කියලා. හැබැයි ඒ අවස්ථාවේදී ඒ පිරිමි කෙනා යම් අදිමදි කිරීමක් කරලා තියෙනවා මේ සම්බන්ධය නවත්තන්න. ඉතින් මේ ගැහැණු ළමයාට සහ අම්මට නිර්දෝෂී වෙන්න ඕන නිසා ගැහැණු ළමයා සහ අම්මා උත්සාහ කරලා තියෙන්නේ අර පිරිමි කෙනාගේ පැත්තට වැරද්ද දාලා ආයතනයෙන් එයාව අයින් කරන්න. ඉතින් එතන ඒ පිරිමි කෙනා අයින් වුණාට පස්සේ ඒ දෙන්නට ඒ සම්බන්ධේ හරියාකාරව කරගෙන යන්නත් පුළුවන් සහ අර ගෑනු කෙනාගෙන් නැත්නම් පිරිමි කෙනාගේ බිරිඳගෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති නිසා. නිකමට හිතලා බලන්න, මම බ්ලයින්ඩ්ලි අර ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරා නම් ඉතින් මෙතනදී තමයි ගොඩක් මානව සම්පත් කළමනාකරුවන් නැත්නම් මානව සම්පත් වෘත්තිකයින් වරද්ද ගන්න තැන. ඒ තමයි කාගෙන් හරි හැරස්මන්ට් සම්බන්ධ, විශේෂම කාන්තා පාර්ශවයෙන් හැරස්මන්ට් සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් කෙලින්ම තීරණයකට ඇවිල්ලා ඉවරයි, ආහාරය වැරද්දක් කරලා තියෙනවා කියන එක. අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි හැම පැමිණිල්ලක්ම ඇත්ත නෙමෙයි. ඒ වගේම ඒ පැමිණිලි පිටිපස්සේ තවත් හැංගිච්ච කතාවක් තියෙනවා කියන දේ. හැබැයි ඉතින් අපි එහෙම කිව්වට හැම මානව සම්පත් වෘත්තිකයකටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ඉන්ක්වයරි එකක් කරන්න කියන දේ. ඉතින් ඉන්ක්වයරි එකක් කරන්න ඇත්තටම විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබිය යුතුමයි ආයතනයේ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් හැම චෝදනාවකටම නැත්නම් හැම පැමිණිල්ලකටම සිදු කළ යුතුයි. ඉතින් අද අපි කතා කරනවා කොහොමද ආයතනයක අපක්ෂපාතී ලෙස පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ඉතින් ඊට කලින් මම ආපහු මතක් කරනවා මගේ යාළුවන්ට අපේ වර්කටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ වර්කටෙක් TikTok channel එක follow කරලා නැත්නම් follow කරන්න කියලා. පළවෙනි පියවර සිදුවීම තේරුම් ගැනීම සහ එය ලිඛිතව ලබා ගැනීම. මානව සම්පත් අංශයට පැමිණිල්ලක් හෝ දුක් ගැනවිල්ලක් ආවට පස්සේ අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ පැමිණිල්ල හෝ දුක් ගැනවිල්ලට හොඳින් සවන් දෙන්න ඕනේ. ඉතින් මේ සවන් දෙන්නේ අපි තීරණ වලට එළඹෙන්න නෙමෙයි. අපිට වෙලා තියෙන සිදුවීම මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. ඉතින් ඒක නිසා වින්දිතයට හොඳින් කතා කරන්න ඉඩ දෙන්න සහ අපි හොඳින් සවන් දෙන්න ඕනේ මේක තේරුම් ගන්න. ඒ විතරක් නෙමෙයි, යම් අපහැදිලි තැනක් තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම ඒක ඒ අවස්ථාවේදීම පැහැදිලි කරගත යුතුයි. ඉතින් පැහැදිලි කරගෙන අපි හරියට තේරුම් ගන්නවා විතරක් නෙමෙයි, මේ චෝදනාව හෝ පැමිණිල්ල ලිඛිතව ලබා ගත යුතුයි. මොකද හේතුව අපි ඕනතරම් අත්විඳලා තියෙනවා පැමිණිල්ල කරගෙන යන අතරවාරයේ නැත්නම් පරීක්ෂණය කරගෙන යන අතරවාරයේදී ආපහු මුලින් කරපු චෝදනාව නැත්නම් පැමිණිල්ල වෙනස් කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ සිදු නොවීමට
වග බලා ගන්න නම් අනිවාර්යයෙන්ම ලිඛිතව ලබා ගත යුතුයි. දෙවන පියවර මූලික පරීක්ෂණයක් පැවැත්වීම. සිදුවීම ලිඛිතව ලබා ගත්තයින් පස්සේ අපි ඇත්තටම එහෙම සිදුවීමක් සිදු වෙලාද තියෙනවද කියලා මූලික පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඉතින් මේකෙදි මොකද හේතුව වෙන්නේ අපි චෝදනාවක් ආපු පළියට රියැක්ට් කරන්න ගත්තොත් නැත්නම් ක්‍රියා කරන්න ගත්තොත් එතනදී ඒක බොරු චෝදනාවක් නම් ආයතනයේ ඉන්න සේවකයින්ට නැත්නම් අනිකුත් සේවකයින්ට ආයතනයේ සම්බන්ධව කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ආයතනයේත් එක්ක සේවකයින්ට ගැටලු ඇති වෙන්න පුළුවන්. නැත්නම් ආයතනය තුළ වැරදි සංස්කෘතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා වළක්වා ගන්න අපි මූලිකම කරන දේ තමයි මූලික පරීක්ෂණයක් පැවැත්වීම. ඉතින් මේක කරද්දී සාමාන්‍යයෙන් ඒ සිදුවීම සිදුවෙච්ච අවස්ථාවේ ඒක දැකපු කට්ටියකින් අපිට තොරතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් CCTV ෆොටේජ් හරහා අපිට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ලිඛිත හෝ ඩිජිටල් සාක්ෂි තියෙනවා නම් ඒව බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්බන්ධව තිබ්බ නැත්නම් වටපිටාවේ දේවල් ටික හොයලා බලලා අපිට මූලික පරීක්ෂණය සිදු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. තුන්වන පියවර චෝදනා පත්‍රයක් ලබා දීම. මූලික විමර්ශනයෙන් පස්සේ බැලූ බැල්මටම විනය විරෝධී ක්‍රියාවක් සිදු වෙලා තියෙනවා කියලා පෙනී යනවා නම් අදාළ චෝදිතයව එහෙම නැත්නම් වරද සිදු කළායයි චෝදනා ලැබපු පුද්ගලයාව ගෙන්වා ඒ සම්බන්ධව කරුණු විමසීමක් සිදු කළ යුතුයි. ඉතින් එතනදී එයා ඒ කරුණු ප්‍රතික්ෂේප කරනවා නම් ඔන්න එයාට අපි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. ඒ චෝදනා පත්‍රයේ ඒ චෝදිතයාගේ නම සහ විස්තර, අදාළ සිදුවීම සිදු වූ දිනය, වරදේ ස්වභාවය, ඉතින් ඒ වරද මගින් ආයතනයේ නීති රීති කොහොමද උල්ලංඝනය නැත්නම් කැඩෙන්නේ කියන දේ සහ හේතු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් අපි ලිඛිතව සඳහන් කළා තමයි ඒ චෝදනා පත්‍රය ලබා දෙන්නේ. ඒත් එක්කම වරදේ ස්වභාවය අනුව නැත්නම් චෝදනාවේ ස්වභාවය අනුව ආයතනයට තීරණය කරන්න පුළුවන් ඒ සේවකයව ඒ දවසේ ඉඳන්ම වැඩ තහනමකට ලක් කරලා මේ පරීක්ෂණ ක්‍රියාවලිය කරගෙන යනවද? එහෙම නැත්නම් සාමාන්‍ය අයුරින් සේවය කරන අතරතුර මේ පරීක්ෂණ ක්‍රියාවලිය කරගෙන යනවද කියන දේ. හතරවන පියවර. ආයතනය විසින් චෝදනා පත්‍රය ලබා දුන්නාට පස්සේ ඒ චෝදනා පත්‍රයේ සඳහන් කරලා තියෙන දවසට හෝ ඊට පෙර සේවකයා විසින් හේතු දැක්විය යුතුයි. ඉතින් මේ හේතු දැක්වීම වලදී එම චෝදනාව ඔහු පිළිගන්නවාද? එහෙම නැත්නම් එම චෝදනාව බැහැර කරනවාද? එහෙම නැත්නම් වෙන යම් ස්ථාවරයක් දරනවාද කියලා ඒ හේතු දැක්වීමේ ලිපියේ සඳහන් විය යුතුයි. පස්වන පියවර. පරීක්ෂණයට දින නියම කිරීම. චෝදිතයාගේ හේතු දැක්වීමට අනුව ආයතනයට තීරණය කරන්න පුළුවන් මේ පරීක්ෂණය තවදුරටත් කරගෙන යනවද? එහෙම නැත්නම් මෙතනින් නවත්තනවද? නැත්නම් කෙලින්ම තීරණයක් ගන්නවද කියන දේ. හේතු දැක්වීම සම්බන්ධව ආයතනය සෑහීමකට පත්වන්නේ නැත්නම් ආයතනය පරීක්ෂණයට යන එක ගොඩක් හොඳයි. ඉතින් එතනදී චෝදිතයාට වින්දිතයට සහ අනිකුත් අවශ්‍ය පාර්ශවයන්ට ලිඛිතව දැනුම් දිය යුතුයි. පරීක්ෂණය නැත්නම් ඉන්ක්වයරි සිදු කරන දිනය, සිදු කරන වේලාව සහ සිදු කරන ස්ථානය සම්බන්ධව. 6 වෙනි පියවර පරීක්ෂණ කමිටුව. මෙතනදී ඉන්ක්වයරි කරන පුද්ගලයා කවුද කියලා ආයතනයට තෝරා ගන්න පුළුවන්. එතනදී අභ්‍යන්තර කෙනෙක් කරනවද නැත්නම් මානව සම්පත් අංශය කෙනෙක් කරනවද? එහෙම නැත්නම් බාහිරින් පුද්ගලයෙක් ගෙනල්ලා මේ ඉන්ක්වයරි කරනවද කියලා ආයතනයේ සිදු කළ යුතුයි. ඉතින් තැනැත්තාගේ නැත්නම් චෝදිතයාගේ සහ වින්දිතයාගේ තනතුර ඒත් එක්කම චෝදනාවේ ස්වභාවය අනුව තමයි ඒක තීරණය කළ යුත්තේ. 7 වෙනි පියවර පරීක්ෂණය පැවැත්වීම. නියම කරගත් දිනයට, නියම කරගත් වේලාවට, නියම කරගත් ස්ථානයේදී මේ පරීක්ෂණය පැවැත්විය යුතුයි. මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද යන්න දෙපාර්ශ්වයම සාක්ෂි හා තොරතුරු පදනම් කරගෙන හෙළිදරව් කරගත යුතුයි. අවශ්‍ය නම් දෙපාර්ශ්වයම ප්‍රශ්න ඇසීමටද ලබා දෙන එක පරීක්ෂණයේ ගුණාත්මකභාවය සහ නිර්වද්‍යතාවය පවත්වාගෙන යාමට ගොඩක් උපකාරී වෙනවා. 8 වන පියවර තීරණය ගැනීම සහ ක්‍රියාත්මක කිරීම. චෝදිතයා වැරදිකාරයා කියලා ඔප්පු වුණොත් ආයතනයේ විනය පටිපාටින අනුව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ ගන්නා විනය ක්‍රියාමාර්ගය පිළිබඳව චෝදිතයට ලිඛිතව දැනුවත් කළ යුතුයි. යම් හේකින් වින්දිතයා බොරු චෝදනාවක් නම් කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම වින්දිතයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. 9 වෙනි පියවර ඇපීල් කිරීම. ගොඩක් ආයතනවල දක්නට නොලැබෙන ඒත් good governance නැත්නම් යහපාලනයේ තියෙන ආයතනවල දක්නට ලැබෙන දෙයක් තමයි මේ ඉන්ක්වයරි එකක් ඉවරුනට පස්සේ ඇපීල් කරන්න පුළුවන් හැකියාව. නැත්නම් ගොඩක් ආයතනවල තියෙන දෙයක් තමයි ඉන්ක්වයරි එක කරනවා අවසානයේ තීරණයක් ගන්නවා. ඒ ඉන්ක්වයරි එක කරපු කෙනාගේ තීරණය තමයි අවසාන තීරණේ.
තීරණය හරිද වැරදිද ඉන්ක්වයරි එක හරියට වුණාද නැද්ද කියලා වැඩක් නැහැ. හැබැයි තීරණය ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ ඇපිල් කිරීමේ ක්‍රියාමාර්ගයේ තියෙන ආයතනවල තියෙන හොඳ දෙයක් තමයි ඉන්ක්වයරි එක හරියට වුණාද නැද්ද කියලා චූදිතයට හෝ වින්දිතයට තීරණයකට එළඹිලා ඒ සම්බන්ධව ඇපිල් කරන්න පුළුවන්. අපි කියමු චෝදිතයට වැරදි විදියට තීරණයක් අරගෙන තියෙනවා එයාව සේවයෙන් අයින් කරන්න. නැත්නම් එයාට වැඩ තහනම් කරන්න තීරණයක් අරගෙන තියෙනවා. හැබැයි එයාට තීරණව නම් එයා වැරදි නැහැ කියන දේ එයාට පුළුවන් ඒ ඉන්ක්වයරි එකේ තීරණය සම්බන්ධව ඉහළ කළමනාකාරීත්වයට ඇපිල් කරන්න. ඉතින් ඉහළ කළමනාකාරීත්වයේ ආපහු ඉන්ක්වයරි එකේ ප්‍රොසීජර් එක හරියට වෙලා තියෙනවද නැද්ද කියලා බලලා එයාලා තීරණ දෙනවා ඒ තීරණේ හරිද වැරදිද කියන දේ. ඉතින් ඔයාලගේ ආයතනෙත් මේ වගේ හරි විදියට ඉන්ක්වයරි කරනවද? එහෙම නැත්නම් මම අර මුලින්ම කියපු උදාහරණය වගේ ආවා ලිඛිතව ගත්තා නැත්නම් ලිඛිතව ගන්නෙත් නැහැ හේතුව ඇහුවා මිනිස්සුන් අයින් කරන ආයද නැද්ද? පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න.